ඉතාමත්ම පොදුයි අපි කාටත් තියෙන පොදු ගැටලුවක් තමයි අපේ සිත මනස එක තැනක පවතින්නේ නැති. මනස එක එක තැන් වලට යනවා සිතින් එක එක සිතුවිලි ඇවිත් එක එක කතන්දර පවත්වනවා. විශේෂයෙන්ම මේ අනවශ්‍ය බියකින් සහ අධික සිතුවිලි වලින් මේ ඕවර් තින්කින් වලින් වගේ පීඩා විඳින බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි කොහොමද මගේ මේ සිත මනස මේ මොහොතට අරන් එන්නේ මේ වර්තමාන මොහොතට රැගෙන එන්නේ. ඉතින් මේක ගැන හරි අපූර්ව ක්‍රම ටිකක් මම අද ඔයාලත් එක්ක කියලා දෙන්න හිතුවා. ඉතින් වෘත්තිමය විදිහට මම මනෝපදේශකවරයෙක් වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයෙක් විදිහට මගේ දැනුම මම බොහොම ආසාවෙන් තමයි මේ YouTube අවකාශයේ ඔබත් සමග බෙදා හදාගන්නේ. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් මම පොඩි ඉල්ලීමක් ඔයාලගෙන් කරන්නම්. ඉතින් මේ වටිනා දැනුම සමාජගත කරන්නට සහායක් විදිහට හැකිනම් මේ නාලිකාව subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියන කාරණාව. හරි. අද අපි වීඩියෝ එකේ ප්‍රධාන විදිහට කතා කරමු මේ අපේ කලබල සිත මේ වර්තමාන මොහොතට ඉක්මනට කරගෙන එන මේ grounding techniques. මොකක්ද මේ grounding technique එකක් කියන්නේ? කොහොමද මේක වැඩ කරන්නේ? ඊ타ත්ම සරල හැබැයි විද්‍යාත්මකව සෑහෙන පරිශ්‍රණ ප්‍රමාණයක් කරලා තියෙන ඒ වගේම බොහෝම ඵලදායී ක්‍රම ටිකක් තමයි අද මම මේ කියලා දෙන්නේ. හරි සරල දේවල් ටිකක්. හැබැයි මේකේ තියෙන ඉෆෙක්ට් එක මාරම ලොකු ඉෆෙක්ට් එකක්. පුද්ගලිකව මම පවා මේ ක්‍රමෝපායන් සමහර අවස්ථාවලදී මම පවා භාවිතා කරලා තියෙනවා. ඉතින් මගේ සැසි වලට එන කට්ටියටත් මේ දේවල් මම කියලා දෙනවා. ඉතින් පොදුවේ ඔන්න මම හැමෝටම කියලා දෙන්න තීරණය කළා. දැන් මුලින්ම අපි පොඩ්ඩක් දැනගමු මොකක්ද මේ grounding technique එකක් grounding කරනවා කියන්නේ කියන දේ. මොකද මේක බොහොම වැදගත්. දැන් මිනිසයා කියන සතාගේ මනස ගත්තාම මේ මනස හැම වෙලේම විසිරුණු කැළඹුණු සිතුවිලි රාශියකින් තමයි එකතු වෙලා තියෙන්නේ. මේ සිතුවිලි හුඟක් වෙලාවට එක්කෝ යම් විදිහකට අතීතයේ තිබුණු පසුතැවීම්. හරි Tamanට අතීතයේ පිච්ච සිද්ධීන් මේ අතීතයේ Taman ගත කරපු කාලයන් පසුතැවීම් කියන දේවල් regrets කියන දේවල් මේ මිනිස්සයා අති විශාල විදිහට දැහැගෙන ඉන්නවා. මට මෙහෙම කරන්න තිබුණා ඇයි මං එහෙම කතා කරේ ඇයි මට එහෙම වුණේ ඔන්න ඔය වගේ මේ අතීතයේ කියන කාරණාවත් එක්ක මේ මිනිසයා කියන සතා ඔහොම ජීවත් වෙනවා. ඒ වගේම මේ මිනිසයා කියන සතා අනාගතයත් එක්ක අධික බයකින් ජීවත් වෙන්න පටන් ගන්නවා. පුදුමාකාර බයක්. අනාගතේ මට මොනව වෙයිද? අනාගතේ මට හරියයිද? මගේ YouTube channel එක සාර්ථක වෙයිද? මිනිස්සු මල් ළඟට එයිද? මිනිස්සු මට බනීද? මට ක්‍රිකට් ගහන්න පුළුවන් වෙයිද? අපේ රටක් විදියට දියුණු වෙයිද? මේ වගේ නොඑක ආකාරයේ දේවල්. දැන් ඔබට පැහැදිලිද මේ අතීතයේ තියෙන පසුතැවීම් සහ අනාගතයේ තියෙන බය අපේ ගමන සම්පූර්ණයෙන්ම අඩාල කරන්න මෙහෙම තද බල විදිහට මේ දෙපැත්තෙන් තද කරගෙන වගේ ඉන්නවා. එතකොට මේ ලෝකේ ඉන්න අතිශය සාර්ථක වෙච්ච ක්‍රීඩකයන් වෘත්තිමය විදිහට ඉදිරියට ගියපු මිනිසුන් ඒ වගේම අපි යෝගීන් භාවනා කරන පුද්ගලයන් ආධ්‍යාත්මිකව සංවර්ධනය වෙන මිනිස්සු මේ මිනිසුන්ගේ තියෙන අපූර්ව රහසක් තමයි මේ අතීත පසුතැවීම් වගේම අනාගත බිය අතර Tamanගේ කාලය හුමාරු කරගන්න නැතුව මෙන්න මේ වර්තමාන මොහොතට Tamanගේ මනෝභාවය රැගෙන එන එක. එතකොට මේ වර්තමාන මොහොතේ මනෝභාවය රැගෙන එන්න අපි මේකට කියන grounding technique එක පොළොව තලයට මේ තියෙන මට්ටමට මේ ඔබ මම හැසින මේ මහ පොළොවේ යථාර්ථය දකින්නට මෙන්න මේ මට්ටමට සිත අරගෙන එනකොට හුඟක් වෙලාට අපේ සිත මේ කැළඹෙන්නට තියෙන ස්වභාවය සෑහෙන්න අඩු වෙනවා. right. ඔන්න ඕක තමයි මේ සරලවම grounding technique එකදී වෙන්නේ. දැන් අපි ඉක්මනට දැනගමු මෙතනදී අපිට භාවිතා කරන්නට පුළුවන් grounding techniques කීපයක්. මම අද grounding technique 3ක් කියලා දෙනවා. හරි. ඔකේ පළවෙනි ටෙක්නික් එක තමයි මේක මම කලින් ගාක් වීඩියෝස් වලත් කතා කරලා තියෙනවා. මේක දැනටමත් ඔයා දැනගෙන තියෙනවා මේ කොටස ස්කිප් කරලා ඊළඟ ටිකට යන්න බලන්න. නමුත් දන්නේ නැත්නම් මේකෙත් ගැඹුරටම යනකම් කාරණාව තේරුම් ගන්න. මේකට අපි කියනවා මේ 5 4 3 2 1 ටෙක්නික් එක. නැත්නම් 5 4 3 2 1 grounding method එක. මොකද්ද? 5 4 3 2 1 ඔන්න ඔය ටෙක්නික් එක. මම ඕක මතක තියාගන්නත් ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. දැන් මේ 5 4 3 2 1 grounding ටෙක්නික් එකකින් වෙන්නේ අපේ මොලේ තියෙන යම්කිසි අපි හිතමුකෝ අපේ මොලේට යම්කිසි සිතුවිල්ලක් එනකොට
මේ මොලේ එක්තරා කොටසක් ඇක්ටිවේට් වෙලා වැඩ කරනවා. අපි කියනවා මේකට ඉමෝෂනල් ස්ටේට් එකක්. චිත්තාවේගීය කොටස. එතකොට මේ ඉමෝෂනල් ස්ටේට් එක ඇක්ටිවේට් වෙලා වැඩ කරනකොට අර අපිට අයියෝ මට එහෙම කරන්න තිබුණා. අනාගතේ මොනවා වෙයිද? මට හරියන්නේ නැති වෙයිද? වැරදෙයිද? මෙහෙම කල්පනා කරනකොට අපි හුඟක් හැඟීම් වලට තමයි ඉඩ දෙන්නේ. එක්කෝ බය වෙනවා. එක්කෝ දුක් වෙනවා. එක්කෝ තරහ යනවා. මේ වගේ අපි හැඟීම් පාලනය කරන කොටසක් තමයි මොලේ මෙහෙම වෙලාවක ඇක්ටිවේට් වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අපි මේ මොලේ මෙහෙම ඇක්ටිවේට් වෙලා ඉන්න කොටස අපි හිමින් සීරුවේ අරගෙන යනවා සෙන්සරි මෝඩ් එකට. කියන්නේ සංවේදනයේ වැඩිපුර දැනෙන මට්ටමකට අරන් යනවා. අන්න ඕක තමයි මේ 5 4 3 2 1 කියන මෙන්න මේ ග්‍රවුන්ඩින් ටෙක්නික් එකෙන් කරන්නේ. මේකෙදි වෙන්නේ මෙහෙමයි. මුලින්ම දැන් ඔයාගේ මනසට අනවශ්‍ය සිතුවිලි අධික විදිහට බියක් මේ වගේ දේවල් එනකොට මුලින්ම ඔයා බලන්න ඕන ඔයාට පේන දේවල් 5ක්. හරි 5. පේන දේවල් 5ක්. මොනවා හරි දේවල් 5ක් ඔයා නම් කරන්න පටන් ගන්නවා. මොනවා හරි. හරි අපි හිතමුකෝ මෙහෙම වටපිට බලනකොට දැන් මට උනත් මෙතන පේන දේවල් තියෙනවනේ මොනවා හරි දේවල් හොඳට බලලා මෙතන තියෙනවා මොකක් හරි සුදු පාට බිත්තියක්. හරි අතන තියෙනවා කහ පාට කමිසයක්. මෙන්න මේ විදිහට දේවල් 5ක් ඔයා නම් කරන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ ඔය 5 ඊට පස්සේ 4ක් ඔයා මොනවා හරි ස්පර්ශ කරන්න පටන් ගන්නවා. මොනවා හරි එක්කෝ තමන්ගේම අත හරි තමන්ගේ රැවුල හරි මොනවා හරි කොහේ හරි කොණ්ඩේ හරි රැවුල හරි නැත්නම් තමන් ළඟ තියෙන මොනවා හරි වස්තුවක් දැන් මං ගාව මෙතන මෙන්න මේ වගේ එකක් තියෙනවා හරි මේකේ එහෙම මොනවා හරි අල්ලලා බලනවා මොන වගේද දැනෙන්නේ කොහොමද අල්ලන්න පුළුවන්ද ඝනයිද තදයිද ඔය වගේ දේවල් 4ක් නොහම අල්ලලා බලනවා හරි ඒ වගේම දැන් ඔන්න 5ත් හරි ඊට පස්සේ 4ත් හරි 3ක් ඔයා බලනවා මොනවද ඔයාට ඇහෙන ශබ්ද උපරිම දුරකින් ඇහෙන ශබ්ද මොනවද කියලා හොඳට අහුම්කම් දෙනවා දැන් මට මේ වෙලාවේදී කුරුල්ලෝ කෑ ගන්න ශබ්ද මිනිස්සු වගේ වැඩ කරන ශබ්ද ඔය වගේ දේවල් ඇහෙනවා එතකොට ඔය විදිහට ශබ්ද මොනවා හරි 3කට හොඳට වටපිට අහුම්කම් දෙන්න පටන් ගන්නවා ඊට පස්සේ දේවල් දෙකක් මොනවද දේවල් දෙකක ඔයා හොඳට බලනවා මොනවද දැනෙන සුවඳවල් මගේ නහයට මොනවද හොඳට දැනෙන සුවඳවල් මොනවද මේ අවට තියෙන මොන උයන සුවඳක් එනවද නැත්නම් තමන්ගේ තියෙන කමිසයක හරි සුවඳ හරි තමන් ළඟ ගඳක් වෙන්න පුළුවන් නමුත් ඒ සුවඳට අවධානය දෙන විදිහට දෙනවා අන්තිමටම එකක් මොනවද ඒ තමයි දිව අපිට දැනෙන රසක් තමන්ගේම දිව හරි මොකක් දැඹුල් රහද්ද දැනෙන්නේ නැත්නම් මොන හරි බීම එකක් බොන්න පුළුවන් මොන හරි කාලා බලන්න පුළුවන් ඒකේ රස හොඳට ફોකස් එක දීලා බලනවා එතකොට ඔයාලට තේරෙන්නේ නැති මේ 5 4 3 2 1 කියන ටෙක්නික් එකෙන් වෙන්නේ අපේ අර මොලේ මේ වෙලාවේ අපි ඇක්ටිවේට් වෙලා තියෙන යම් කිසි විදිහකට මොන හරි දෙයක් කල්පනා කරලා ඒක ගැන එක්ක පසුතැවෙනවා බය වෙලා හැසිරෙන විදිහක්. නමුත් මෙතනදී අපේ අර සෙන්සරි මෝටර් ස්කිල්ස් ටිකක් සෙන්සරි අවයව ටිකක් සංවේදී අවයව ටිකක් ඇක්ටිවේට් වෙනකොට මොලේ ඒ කොටස එතනට එන්න පටන් ගන්නවා. ඒකට සරලවම මොකක්ද? 5 විදිහට වුණ මුලින්ම අපි පංචේන්ද්‍රිය මුලින්ම ඇස ඇහෙන් දේවල් 5ක් බලනවා. ඊට පස්සේ 4 හමෙන් දේවල් ඔන්න ඔය අතින් අල්ලලා එහෙම ස්පර්ශ කරලා 4ක් බලනවා. ඊට පස්සේ 3 කියන්නේ කන. හරි කනෙන් ඔන්න ඔයාට ඇහෙන දේවල් 3ක් බලනවා. ඊට පස්සේ 2 නහයෙන් ඔයාට දැනෙන හොඳට සුවඳ දේවල් 2ක් බලනවා. ඊට පස්සේ 1 දිවෙන් මොනවද? දැනෙන රසයක්. ඔන්න ඔය වගේ දෙයක් එක්ස්පීරියන්ස් කරනවා. ඒතකොට මෙතනදී මනෝභාවය හුඟක් කරාට මේ සෙන්සරි මෝඩ් එක ඇක්ටිවේට් වෙනවත් එක්කම මේ මොහොතට ඊටාත්ම ඉක්මනින් රැගෙන එන්නට පුළුවන් වෙනවා. හරි. ඔය පළවෙනි මෙතඩ් එක. දෙවෙනි මෙතඩ් එක තමයි මේක අපි කියනවා මේ ice cube and cold water trick එක කියලා මේ අපි හුඟක් වෙලාවට දැන් සමහර වෙලාවට අපි සමහර සිද්ධිවලදී පැනික් වෙනවානේ. විශේෂයෙන්ම මේ පැනික් ඩිසෝඩර්ස්, පැනික් ඇටැක්, කලබලකාරී වෙන, ක්ලමතකාරී වෙන ආතතියට ලක් වෙන පැනික් වෙන අවස්ථාවන් තියෙනවා. මෙන්න මේ විදිහට පැනික් වෙනකොට මේ වගේ වෙලාවකදී ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි අයිස් කැටයක් කරන් මේ අයිස් කැටේ තමන්ගේ වෙන්නේ එහෙම අත උඩින් තියාගන්න. හරි ටිකක් පොඩි අයිස් කැටයක් ගන්න. හරි අයිස් කැටේ මෙහෙම තියාගන්න. මෙහෙම අයිස් කැටේ තියාගත්තට පස්සේ යම් කිසි වෙලාවක් යනකොට ඔයාලට හොඳට දැනෙන්න පටන් ගන්නවා මේ අයිස් කැටේ තියෙන සීතලත් එක්ක ඔයාගේ අතේ තියෙන ස්නායු පද්ධතිය සෑහෙන්න මේකත් එක්ක ඒකාග්‍ර වෙලා වැඩ කරන්න පටන් ගන්නවා.
ස්කෙටෙන් එහෙම තියෙනවා හොඳට මේක වැඩ කරන්න පටන් ගන්නවා. ඒතර මේ සීතලයි මේ ඇඟේ ස්නායු පද්ධතිය මේ කොටසත් එක්ක ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නකොට අර ඔයා පැනික් වුණා නම් කලබල වෙලා ඉන්නවා නම් මොනවා වෙයිද හරියන්නේ නැති වෙයිද මේ වගේ නොයෙක් දේවල් හිතලා කලබල වෙලා ඉන්නවා නම් මෙන්න මේ මනෝභාවය ඊටාවම ඉක්මනින් ඔයාට අයින් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔය දෙවෙනි මෙතඩ් එක. තුන්වෙනි මෙතඩ් එක තමයි අපි මේකට කියනවා මේ කියන්නේ ඒක නිකන් අපි කියන්නේ බේසිකලි අපි එදිනදා තියෙන වැඩවලදී ග්‍රවුන්ඩින් වෙන එක. එදිනදා වැඩවලදී තියෙන මයින්ඩ්ෆුල්නස් වෙන එක කියන එක. තව ඒ වගේම චෙයා ග්‍රවුන්ඩින් කියලාත් කියනවා. ඒ කියන්නේ දැන් ඔයා වාඩි වෙලා ඉන්න පුටුවක් තියෙනවනේ. දැන් මම වාඩි වෙලා ඉන්නේ යම්කිසි ස්ටූල් එකක වගේ. ඒතර මේ ස්ටූල් එකේ මේ පුටුව උඩ වාඩි වෙලා ඉන්නකොට දැන් අපි හොඳට බලනවා පැත්තකින් මෙහෙම ඉන්න ගමන් කල්පනා කරන ගමන් දැන් මගේ හමට මොන වගේද දැනෙන්නේ? මම මේ පුටුවේ ඉඳගෙන ඉන්නකොට මොන වගේ පීඩනයක්ද මට දැනෙන්නේ? රස්නියයිද, තදයිද, රිදෙනවද? මට අමාරුයිද ඒක හමට තද වෙලා වගේද තියෙන්නේ? හොඳට ඒකට ફોකස් එක දෙන්න. ඒත් එක්කම තමන්ගේ කකුල් කොතනද ස්පර්ශ වෙලා තියෙන්නේ? කකුල් පොළොවක වගේ ස්පර්ශ වෙලා තියෙනවා නම් එතනදී තමන්ට සීතලක් වගේ දැනෙනවද? කකුල නිකන් ස්නායු උද්දීපනයලා වැඩ කරනවද? කකුල් තද වෙලා වගේද තියෙන්නේ? මෙන්න මේ වගේ හොඳ ફોකස් එකකින් බලනවා තමන්ගේ කකුල් කොහෙද තියෙන්නේ? තමන් වාඩි වෙලා ඉන්නේ කොතනද? මේ සරලවම මේ තුන්වෙනි මෙතඩ් එක කියන්නේ අපි ફોකස් එක දෙනවා අපි එදා ඒ කරන වැඩේදී එතනදී අපි කරන අපිට ස්පර්ශ වෙලා තියෙන සිද්ධිත් එක අපි අවධානයක් දෙනවා. සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ කරනකොට අපි අපේ වැඩේ කරගෙන යනවානේ. අපි ඉන්න විදිහ, අපි කරන දේ, අපි ඇඳගෙන ඉන්න ඇඳුම දැන් මට මේ වෙලාවේ මගේ මේ ඇඳුම උනත් ફોකස් එක දීලා හොඳට කල්පනා කරනකොට අවධානය දීලා මට දැනෙනවා මේක තද වෙලා තියෙන තැන්, ඇඟේ ස්පර්ශ වෙන තැන්, ඇඟේ ස්පර්ශ නොවන තැන් මේ දේවල් වලට අවධානය යොමු වෙනවා. ඒතර මේ විදිහට මේ එදිනෙදා කරන වැඩවලදී ග්‍රවුන්ඩ් වෙන එක මේ තමන් කරන දෙයට සතිමත් වෙන එක සිහිය එතනට රැගෙන එන එක විශාල හේතුවක් වෙනවා මේ මනෝභාවය මේ මොහොතට ගන්න එක. ඉතින් සරලවම ගත්තාම මේ ක්‍රමවලින් මෙන්න මේ කියන ක්‍රමවලින් වෙන මනෝවිද්‍යාත්මක පැතිකඩ තමයි මේ ෆ්ලයිට් or ෆයිට් කියන රෙස්පොන්ස් එක. එහෙම නැත්නම් අපි මේ යම්කිසි ආතතිකාරක දෙයක් දැනෙනකොට සිතුවිලි ඇවිත් අනවශ්‍ය බයක් ඇවිත් ආතතිකාරක දෙයක් දැනෙනකොට ඒ සිද්ධියෙන් අපි පලා යන්න හරි එක්කෝ ඒ සිද්ධියත් එක්ක ෆයිට් කරන්න හරි මෙන්න මේ හැදෙන රෙස්පොන්ස් එක පාලනය වෙන්න පටන් ගන්නවා. ඒක බොහොම සෞඛ්‍යමත්ව පාලනයක් විදිහට තමයි සිද්ධ වෙන්න පටන් ගන්නේ. ඒතර මේ විදිහට ක්‍රමානුකූලව පාලනය වෙනකොට අපිට ඒ සිතුවිලි අනවශ්‍ය බය නිසා ගොඩනැගෙන ආතතිකාරක තත්ත්වය සෑහෙන දුරට අඩු වෙනවා. විශේෂයෙන් මේ මානසික ආතතිය මේ ෆ්ලයිට් or ෆයිට් රෙස්පොන්ස් එකකින් හින්දා හුඟක් වෙලාවට මේ ඇන්සයිටි ඩිසෝඩර්ස් වලදී පවා අපේ මාංශ පේශිවල වේදනා, තදබල විදිහට ඇඟේ තියෙන රිදීම් මේ වගේ දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. ඇත්තටම පැහැදිලිව ශරීරයේ ලෙඩ රෝගයක් නැහැ. විවිධ චෙකප්ස් කරත් ලෙඩ රෝගයක් නැහැ. නමුත් මේක මානසිකව ඇති වෙන තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් මේ කියන කාරණාත් එක්ක මේ බොහොම සරල මෙතඩ්ස් ටිකක් අද මම කියලා දුන්නේ කාරණා තුනක්. මේ දේවල් පුරුදු පුහුණු වෙලා බලන්න පුළුවන්. ඇත්තටම මේකෙන් බොහොම සාර්ථක විදිහට ඔයාලට කළමනාකරණය කරගන්න පුළුවන්. පුරුද්දක් විදිහට මේ දේවල් සති 2මාරක් සති 3ක් විතර කරලා බලන්න. එතකොට ඔයාගේ මනස තියෙන මනෝභාවය මොන වගේ තැනකද කියන එක ඔයාලටම හඳුනා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි තවත් වෙනස් කරන්නට සිතුවිලි සමග ආකල්ප එකතු කරන තිත වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් නැවතත් මතක් කරනවා නාලිකාව subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් ඔබ ළඟටම එකතු කරගන්නට. එහෙනම් බොහොම ස්තුතියි. ඒ වගේම ආයුබෝවන්.